එකතු වෙන ඔයාව ආදරයෙන් මගේ channel එකට පිළිගන්නවා. ඉතින් ඉක්මනට ඔයාලට මතක් කරන්න දෙයක් තියෙනවා අද රීඩින් එකට යන්න කලින්. ඒ තමයි මගේ අනිත් channel එක සේයාවි එක්ක එකතු වෙන්න. ගොඩාක් රීඩින් සහ ආධ්‍යාත්මික ලෝකයේ දේවදූත සංඛ්‍යා ගොඩාක් දේවල් අපි කතා කරලා තියෙනවා. ඒ channel එකේදී විශේෂයෙන් දේවදූතයන් ගැන කතා කරලා තියෙනවා. ඒ හැමදේම දැනගන්න පුළුවන් සේයාවි එක්ක එකතු වෙන්න. සේයාවි නිසා ජීවිතේ ගොඩාක් වෙනස් වුණා කියන කාරණේ ගොඩාක් අය කියනවා. ඇත්තටම හදවතින්ම සතුටුයි ඒ වෙනුවෙන්. ඒ වගේම තමයි Divine Voice කියන මේ channel එක හරහා අපි මම කරන්නේ tarot reading. අපි සේයාවි channel එකෙත් කරනවා මේකෙත් කරනවා. ඉතින් අනිවාර්යෙන්ම channel දෙකම subscribe කරලා තියාගන්න. personal reading එකක් අඩුවට සාධාරණ මුදලකට සේවාවක් අවශ්‍යයි නම් ඔයාලට reading එකක් අවශ්‍යයි නම් Divine Voice කියන මේ channel එකේ WhatsApp number එකට message එකක් දාලා තියන්න. අනිවාර්යෙන්ම ඔයාලට reading එකක් ගන්න පුළුවන්. චූටි මුදලක ඉඳන් තමයි අපි reading කරන්නේ. අඩුම මුදලක ඉඳන් reading කරන නිසා ඔයාලට ලොකු chance එකක් තියෙනවා කියන කාරණේ මතක් කරනවා. ඒ වගේම තමයි අපේ නොමිලේ රීඩින්ග්ස් දෙනවා සේයාවි channel එක. අපේ සේයාවි WhatsApp channel එකට join වෙලා ඉන්න අපේ Portal Pop game එක හරහා ඔයාලට නොමිලේ රීඩින්ග්ස් දෙනවා. ඉතින් game එකක් කියලා කියන්නේ ලොකු දෙයක් නෙවෙයි. අපි එතනදී කියන්නේ අපි එවන කාලයේදී අපි විශේෂ දවසක් හැම මාසෙකම විශේෂ දවසක් තෝරගන්නවා. විශේෂයෙන් portal දවසකට තමයි අපි කරන්නේ. ඒ කියන්නේ ඔයා දන්නවා 11 portal එකේදී අපි රීඩින්ග්ස් දුන්නා ගොඩාක් අයට. ඒ වගේම තමයි ඊළඟට දෙසැම්බර් මාසෙදිත් අපි මේ ගේම් එක කරනවා. අපි එවන කාලෙදී අපි එවන රහස් වචනය අපිට ටයිප් කරලා එවන්න තමයි තියෙන්නේ. ඔය වගේ හරි චූටි දේවල් වලින් ඔයාලට රීඩින් එකක් ගන්න පුළුවන්. ඉතින් මේ chance දෙකම මිස් කරගන්න එපා. අනිවාර්යෙන් සේයාවි WhatsApp channel එක සහ සේයාවි channel එකේ link එක මම දාලා තියෙනවා description box එකේ. ඉතින් ඒකට join වෙලා ඉන්න කියන කාරණේත් මතක් කරනවා. ඉස්සරහට මොකද වෙන්න යන්නේ කියන කාරණේ තමයි අද බලන්න ආවේ. අද මේක collective reading එකක් විදිහට කරන්න හිතුවා මම. collective reading එකක් කියන්නේ මොකක්ද කියලා දැන් දන්නවනේ. මම කියන මේ sign වලින් එකක් හරි ඔයාලට match වෙනවා නම් මේ reading එක ඔයාට කියන කාරණේ මතක් කරනවා. ඉතින් මේ sign වලින් කීයක් match වුණාද කියන කාරණේ අනිවාර්යෙන් පල්ලෙහින් comment එකක් දාගෙන යන්න. අපි එහෙනම් මොනවාද අද ඔයාලට ලැබෙන signs කියලා බලමු. ඉස්සර වෙලාවම කියන්න කැමතියි මේක අහන ඔයා මේ වෙලාවේ ඇඳගෙන ඉන්නේ අපි කිව්වොත් තනි පාට ඇඳුමක් නෙවෙයි වර්ණ මික්ස් වෙලා තියෙන ඇඳුමක්ද? ඒ කියන්නේ තනි පාට නෙවෙයි අඩුම තරමේ එක වර්ණ තුනක්වත් තියෙන්න ඕනේ. ඔයාගේ ඇඳුමේ පාට තුනක්වත් තියෙන්න ඕනේ. එහෙම වර්ණවත් ඇඳුමක් ඇඳගෙන ඉන්නවා නම් පාට ඇඳුමක් ඇඳන් ඉන්නවා නම් මේ රීඩින් එක ඔයාට. ඒ වගේම තමයි ඔයා මේක බලන්නේ මොනවාම හරි දෙයක් කනකොට වෙන්න පුළුවන් මොනවාම හරි දෙයක් බොන ගමන් මේක බලනවා වෙන්න පුළුවන්. එහෙම දෙයක් තියෙනවා නම් මේ රීඩින් එක ඔයාට. මේ වෙලාවේ ඔයාගේ ගෙදර ඔයාගේ ලිප වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොකක්ම හරි ලිප පහනක් ඉටිපන්දමක් හඳුන් කූරක් වගේ දෙයක් පත්තු වෙනවද මේ වෙද්දි? බුදු පහන වෙන්න පුළුවන්. මොනවාම හරි පත්තු වෙනවද ඒ වගේ දෙයක්? ඒ කියන්නේ ලිපක් ඉටිපන්දමක් පහනක් හඳුන් කූරක් මොකක්ම හරි. එහෙම පත්තු වෙනවද? එහෙනම් අනිවාර්යෙන්ම මේ රීඩින් එක ඔයාට. මේ රීඩින් එක බලන අය මං මේ කියන වයස්වල කෙනෙක් නම් ඔයා මේ කියන වයස්වලට අදාළ කෙනෙක් නම් ඔයා මේ රීඩින් එක ඔයාට අවුරුදු 7 16 21 22 34 46 63 72 76 කියන වයස්වල මේ රීඩින් එක බලනවා නම් ඒ කියන්නේ ඔයාගේ වයස මේ මගේ කටින් දැන් කියවුණා නම් අනිවාර්යෙන් මේ රීඩින් එක ඔයාට. ඒ වගේම ඔයා ඉපදිලා තියෙන මාසය ජූනි, ජූලි, සැප්තැම්බර්, නොවැම්බර්, ජනවාරි, අගෝස්තු කියන මාස වලින් එකක් නම් මේ රීඩින් එක ඔයාට. ඒ වගේම තමයි ඔයා නෙළුම් මලක් ඇල්ලුවද? නෙළුම් මලක්ම වෙන්න ඕනි. ඔයා පන්සලකට යන ගමන් නෙළුම් මල් පූජා කරා වෙන්න පුළුවන්. ඔයාට මේ මතක හිටින කාලෙකදී අපි කිව්වොත් මේ රීඩින් එක බලන ඉඳන් මාසයක් වගේ පිටිපස්සට ඔයා හැරිලා බැලුවොත් නෙළුම් මලක් ඇල්ලුවද, පූජා කරාද, කැඩුවද මොකක්ම හරි. නෙළුම් මලකට සම්බන්ධ ඒ වගේ මොකක්ම හරි දෙයක් ඔයා කරා නම් මේ රීඩින් එක ඔයාට. ඒ වගේම තමයි දේවදූත සංඛ්‍යාවක් දැක්කද මේ රීඩින් එක බලන දවසේ? මේ රීඩින් එක බලන්න කලින් මොකක්ම හරි ඒන්ජල් නම්බර් එකක් ඔයා දැක්කද? එහෙනම් අනිවාර්යෙන් මේ රීඩින් එක ඔයාට. ඒ වගේම තමයි ඔයා මොනවාම හරි ඔයාගේ ඇඟේ ගන්න යූස් කරන කෙනෙක්ද? ක්‍රීම් එකක්, බොඩි ලෝෂන් එකක් වෙන්න පුළුවන්. මේකුණත් පිරිමි ළමයෙකුණත් සෙන්ට් එකක් වෙන්න පුළුවන්. මොකක්ම හරි පර්ෆියුම් එකක්. එතකොට එහෙම මොනවාම හරි දෙයක් ඔයා පාවිච්චි කරනවා නම් අනිවාර්යෙන් මේ රීඩින් එක ඔයාට. ඒ වගේම තමයි මේ වෙලාවේ
සරප්පු දෙකක් දාගෙනද ඉන්නේ. එහෙනම් මේ රීඩින් එක ඔයාට ඒ වගේම ඔයා බලන්න ඔයාගේ වම් අත පැත්ත බලනකොට ඔයාට කළු පාටට හුරු මොනවා හරි දෙයක් පේනවද? එහෙනම් මේ රීඩින් එක ඔයාට ඒ වගේම ඔයාගේ නම තුල ඔයාගේ නමේ මම මේ කියන අකුරු දෙකෙන් එකක් හරි තියෙනවද බලන්න. M අකුර N අකුර M N කියන අකුරු වලින් එකක් හරි ඔයාගේ නමේ තියෙනවා නම් මේ රීඩින් එක ඔයාට ශිව දෙවියන් ගණ දෙවියන් විශ්වාස කරන කෙනෙක්ද මේ රීඩින් එක ඔයාට ගොඩක්ම මේ රීඩින් එකට ශිව දෙවියන්ගේ සහ ගණ දෙවියන්ගේ එනර්ජි එක ලැබෙන නිසා මේ වගේ දෙයක් කියවුණා වෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යෙන් මේ රීඩින් එක බලන්න. අවසාන සයින්ස් තුන මොනවාද කියලා අපි බලමු. ඔයාගේ ගෙදර සුරතලයට පූසෙක් ඇති කරනවද? පූසෙක් ඕනිම කියන්නේ මොන පාට උනත් කමක් නැහැ පූසෙක් ඇති කරනවද මේ රීඩින් එක ඔයාට. ඒ වගේම තමයි ඔයාගේ කැමැතිම වර්ණයන් අතර නිල් පාට, රතු පාට, සුදු පාට, කොළ පාට කියන වර්ණ වලින් එකක් හරි තියෙනවද මේ රීඩින් එක ඔයාට. ඒ වගේම තමයි මේ රීඩින් එක බලන දවසේ ඉඳන් දවස් අපි කියමු දවස් 5ක් පිටිපස්සට හැරිලා බැලුවොත් එහෙම ඔයා මොකක්ම හරි හීනයක් දැක්කද? එහෙම නැත්නම් ඔයාගේ ඇඟේ මොකක් හරි අමාරුවක් තිබ්බද? එහෙම නැත්නම් ඔයා ගමනක් ගියාද? ඒ කියන්නේ මේ රීඩින් එක බලන දවසේ ඉඳන් දවස් 5ක් පිටිපස්සට ඔය මම කියපු දේවල් වලින් එකක් හරි වුණා නම් මේ රීඩින් එක ඔයාට. එහෙනම් මේ මං කියපු සයින්ස් වලින් මේ රීඩින් එකට අදාළ කරන කට්ටිය දැන් එකතු වෙයි අනිවාර්යෙන්ම. ඉතින් එහෙම එකතු වුණා නම් මේ කියපු කාරණා වලින් එකක් හරි මැච් වුණා නම් අනිවාර්යෙන් මේ රීඩින් එක ඔයාටමයි කියන කාරණේ මතක තියාගන්න. මේ කියපු ඒවා ඔක්කොම මැච් වුණා කියලා කියන්නේ කතා දෙකක් නෑ මේ රීඩින් එක ඔයාට. එහෙනම් අපි බලමු අද ඔයාට ඒ කියන්නේ ඔයාගේ ඉදිරියට මොනවද වෙන්නේ කියන කාරණේ අදාළව ඔයාගේ දෙවියන් වෙන්න පුළුවන් ඔයාගේ ඩිවයින් ටීම් එක මොනවද කියන්නේ කියලා විශේෂයෙන්ම ගණ දෙවියන් ශිව දෙවියන් මේ රීඩින් එකට උදව් කරයි කියන කාරණේ මගේ හිතේ තියෙනවා. අපි බලමු. ඕකේ. ඉදිරියේදී මොකද වෙන්නේ? ඔයාට නොගැලපෙන කෙනෙක් කවුරුම හරි ඔයාට නොගැලපෙන කවුරුම හරි කෙනෙක් ඔයා අඳුර ගන්නවා ඉදිරියේදී. ඒක ඔයා හොඳට මතක තියාගන්න. ඒ කියන්නේ මේ කෙනා මට හරියන්නේ නැහැ. මේ කෙනා එක්ක හිටියොත් මට මගේ ජීවිතේට ලොකුවට හොඳක් වෙන්නේ නැහැ කියන කාරණේ ඔයා අඳුර ගන්නවා ඉදිරි කාලෙදී. වැඩි කල් ඔයා අඳුර ගන්නවා. ඉදිරි සති දෙක ගොඩක් තීරණාත්මකයි ඔයාට. මොකක්ම හරි ඔයා දෙයක් අඳුර ගනි, දෙයක් ඉගෙන ගනි, දෙයක් දැනගනි කියන කාරණේ මතක තියාගන්න. ඒ වගේම තමයි ගොඩක් වෙලාවට අපිට එම්පරර් කාඩ් එක ඇවිල්ලා තිනවා. අනිවාර්යෙන් ඔයා දැඩි තීරණයක් ගනි කොතරම් හරි තැනකදී. දැඩි තීරණයක් ගන්නවා අනාගතයේදී. ඒ කියන්නේ හිතුවේවත් නැති විදිහ තීරණයක් ඔයා ඔයාගේ ජීවිතේ ගන්නවා කියන කාරණේ ඔයාට කියනවා. ඒ වගේම තමයි ඔයා කෙනෙක්ට උදව් කරන්න ගිහින් අමාරුවේ වැටෙන්න පුළුවන් කියලාත් කියනවා. පොඩ්ඩක් පරිස්සම් වෙන්න. මේ කියන මම මේ හරිම සරලව කියන්නේ ඔයාට කියාගෙන ඔක්කොම කියනට වඩා එකින් එක ඔයාට කියන එක වටිනවා. ඉස්සරහට කෙනෙක්ට උදව් කරන්න ගිහින් අමාරුවේ වැටෙයි. ඒ නිසා උදව් කරන්න ඕනි පුද්ගලයන්ට විතරක් උදව් කරන්න. ඒකත් හරි ගානට කියන කාරණේ මතක තියාගන්න. උදව් කරනකොට පරිස්සම් වෙන්න. ඒ වගේම පොඩ්ඩක් අර ඉදිරි කාලෙදී ඔයා මතක තියාගන්න මේ කියන දේ ඔයා හොඳට මතක තියාගන්න. මේක මෙහෙම කියන්නේ ඇයිද කියලා ඔයාටම තේරෙනවා. මේක මෙහෙම කියන්නේ ඇයිද කියලා ඔයාටම තේරෙනවා. මේක ලියලා හරි කමක් නැහැ. ඔයාගේ ෆෝන් එකේ හරි නෝට් එකක් හරි දාගන්න මේ කියන කාරණේ. මොකක්ද කියන්නේ? ඔයාගේ ජීවිතේ ඔයා ඉපදෙනකොට අරන් ආව දෙයක්වත් නැහැ. මැරෙනකොට ඔයා අරගෙන යන දෙයක්වත් නැහැ. හරිද? හොඳට අහගන්න. ඔයා ඉපදෙනකොට අරන් ආව දෙයක්වත් නැහැ. මැරෙනකොට ඔයා අරන් යන දෙයක්වත් නැහැ. ඔයාට අයිති කියලා ඔයාගේ කියලා මේ ලෝකේ කිසිම දෙයක් ඇත්තෙත් නැහැ. කිසිම දෙයකට ඔයාගේ හිතෙන් වද වෙන්න එපා මේ දේ මගේ කියලා. මේ දේ මගේ, මේක මගේ විතරයි, මේක මට ඕනි, මේක නැති වුණොත් මං ජීවත් වෙන්නේ නැහැ කියන කාරණේ කෙනෙක් වෙන්න පුළුවන්, දෙයක් වෙන්න පුළුවන්, මොකක් හරි කමක් නැහැ. කිසිම තැනකදී අන්න ඒ විදිහට හිතන්න එපා. මේ ලෝකේ කිසිම දෙයක් ඔයාට අයිති නැහැ. යන දේවල් වලට මං බය නැතුව යන්න දෙනවා කියන වයිබ් එකේ ඉන්න ඕනි ඔයා කියන කාරණේ මතක තියාගන්න. ඒක ඉදිරියේදී වැදගත් වෙයි. මේ රීඩින් එක ඔයාට අනිවාර්යෙන්ම මතක් වෙයි. මේක කියන්නේ හේතුවක් ඇතුව ඒක ඔයාටම බලා ගන්න පුළුවන්.
මතක තියාගන්න ජීවිතේ ඔයාව ප්‍රතික්ෂේප කරලා යන අයට පාඩුවේ යන්න දෙන්න. ඔයාගේ යාළුවෙක් වෙන්න පුළුවන්, ඔයාගේ කවුරුම හරි කෙනෙක්, යාළුවෙක්, නෑදෑයෙක්, හිතමිතුරෙක්, ආදරය කරන කෙනා කවුරුම හරි. යන අයට පරිස්සමට ලස්සනට යන්න දෙන විදිහට කොන්ද තියාගන්න ඔයාගේ කියන කාරණේ ඔයාට කියනවා. එහෙම ඉන්නකොට ඔයාගේ ඒ ඔයාගේ පවර් එක මේ යුනිවර්ස් එක දකිනවා කියන කාරණේ මතක තියාගන්න. ඔයාගේ පවර් එක අගය කරනවා. කිසිම දෙයකට කිසිම කෙනෙක්ට ගැටෙන්නේ නැතුව ජීවත් වෙන්න වග බලා ගන්න. මොකද ඉදිරි කාලයේදී සමහර විට ඔයාට නොගැලපෙන අය ඔයාගේ ජීවිතෙන් අයින් කරයි. ඔයාට නොගැලපෙන දේවල් ඔයාගේ ජීවිතෙන් අයින් කරයි. ඒකට ඔයාව මේ සූදානම් කරන්න තමයි මේ ගයිඩ් එක ඔයාට දෙන්නේ කියන කාරණේ මතක තියාගන්න. එතකොට ඔයාට දෙයක් නැති වෙනවා නම් කලබල වෙන්න එපා. ඒ ඔයාට නොදෙයි දේ ඔයාගෙන් අයින් වෙලා යන්නේ කියන කාරණේ අනිවාර්යෙන් මේ රීඩින් එක බලන ඔයා මතක තියාගන්න. ඒ වගේම තමයි අපි බලමු yes අපිට මැජිෂියන් ඇවිල්ලා තිනවා. හැම වෙලේම පොසිටිව් ඉන්න මැජිෂියන් කාඩ් එකෙන් මොකද්ද කියන්නේ? ඔයාගේ සිතුවිලි වලට පුළුවන් ඔයාගේ මුළු ජීවිතේම වෙනස් කරන්න. පොසිටිව් ඉන්න. ඉදිරි කාලයේදී මොකක්ද වෙන්නේ? ඔයාගේ නොදකින පැත්තක් දකි. ඔයාගේ සිතුවිලි වල පවර් එක ගොඩක් වැඩි වෙනවා ඉදිරියේදී. ඒ නිසා ගොඩක් නෙගටිව් ඉන්න නැතුව ගොඩක් පොසිටිව් ඉන්න. අනිවාර්යෙන් ඔයාගේ ජීවිතේට ගොඩක් දේවල් ලැබෙනවා ඉස්සරහට කියන කාරණේ පෙන්නනවා. දැන් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද? ওই ප්‍රශ්නේ නැති වෙනවා. ඉක්මනට නැති වෙනවා. ඉදිරි දවස් 8ේදී ওই ප්‍රශ්නයට අදාළව මොකක්ම හරි දෙයක් ඔයාලට පෙන්눔 කරයි. ඔයාගේ හිතේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඉදිරි දවස් 8 ගොඩක් වැදගත් කියන කාරණේ ලියලා හරි තියාගන්න. මොකක් හරි සයින් එකක් හරි ඔයාලට යුනිවර්ස් එකෙන් ලැබෙයි ඔයාගේ ප්‍රශ්නයට අදාළව කියන කාරණේ මතක තියාගන්න. සිහියෙන් ඉන්න පුද්ගලයා මේ දේවල් දකිනවා. ඒ නිසා සිහියෙන් ඉන්න කියන කාරණේ මතක් කරනවා. ප්‍රශ්නයක් තියෙනවා නම් ওই ප්‍රශ්නේ හැමදාම තියෙන්නේ නැහැ. ඒ වගේම තමයි කිසිම දෙයක් ඔයාලට කරගන්න බෑ කියලා හිතන්න එපා. මට මේක නැති නිසා මට මේ දේ කරන්න බෑ. ඒ වගේ අර නිදහසට කාරණා කියන්න එපා. ඔයාට ඕනි දෙයක් කරගන්න පුළුවන් කියන කාරණේ මතක තියාගන්න. ඔයා කොයි විදියට හිටියත් ඔයාගේ හීනට ඔයාට යන්න පුළුවන් මහන්සි වෙන්න කියන කාරණේ ඔයාට කියනවා. ඒ වගේම තමයි yes ගොඩක්ම මේ රීඩින් එක බලන අයට මෙන්න මෙහෙම දෙයක් කියන්න ඕනේ. ඔයාගේ ජීවිතයට බලපාන කවුරුම හරි එනර්ජි එකක් තියෙනවා. ඒ කියන්නේ මෙතන පෙන්වන විදිහට මේක විශේෂයෙන් කාන්තා ශක්තියක් වෙන්න පුළුවන්. මොකක් හරි වගේ දෙයක් තියෙනවා. ඒ කියන්නේ ඔයාව පරිස්සම් කරන්න ඒ විදිහට දැන් මේ රීඩින් එක බලන අය මේ රීඩින් එක අපි හිතමු 30ක් බලනවා කියලා 30 දෙනෙක් මේක බලනවා. ඒ 30න් 20 දෙනෙක්ටම හොඳ විදිහට බලපාන කාන්තා එනර්ජි එකක් තියෙනවා. ඉතිරි 10ට නරක විදිහට හරහට බලපාන මොකක් හරි කාන්තා එනර්ජි එකක් තියෙනවා කියන කාරණේ පෙන්නනවා. පොඩ්ඩක් එහෙම දෙයක් ඔයාගේ ජීවිතේ තියෙනවද? එහෙම තියෙනවා නම් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. ඒක හොඳකටද නරකටද කියන කාරණේ ටිකක් හොයලා බලා ගන්න. එතකොට ගොඩක් වෙලාවට අපි බලමු මේ රීඩින් එක බලන අයගෙන් 155කටත් වඩා අපි කිව්වොත් 60ක් විතර කට්ටියට හොඳ විදිහට බලපාන හෝ නරක විදිහට බලපාන කාන්තා එනර්ජි එකක් තියෙනවා ජීවිතේ. ඒ කියන්නේ මේ එනර්ජි එක දැන් හොඳ විදිහට බලපානවා නම් ගොඩක් වෙලාවට ඒන්ජල් කෙනෙක්, දෙවි කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේ වාගේ නැති වුණ කෙනෙක් ඔයත් එක්ක ඉඳලා වාගේ නැති වුණ ආදරණීය කෙනෙක් වෙන්න පුළුවන්. නරක විදිහට බලපානවා නම් ඒත් වගේ නැති වුණ කවුරුම හරි ඒ වගේ කාන්තා ශක්තියක් ඔයාගේ ජීවිතයට බලපාන්න පුළුවන්. ඒක පොඩ්ඩක් හිතලා බලන්න. සමහර විට මේ රීඩින් එක බලන ඔයා මේක ගැන දැනුවත් ඇති. එහෙම නොදැනුවත් කෙනෙක් නම් එහෙම දෙයක් ඔයාට දැනෙනවද? එහෙම දෙයක් දැනෙනවා නම් සැලකිලිමත් වෙන්න. මොකද 60කට වගේ ප්‍රමාණයකට මෙහෙම දෙයක් සිද්ධ වෙලා තියෙනවා වෙන්න පුළුවන්. ඒක ඉතින් රීඩින් එකේ ආව නිසා තමයි මම ඔයාට කිව්වේ. එතකොට ඉදිරියේදී එහෙම දෙයක් තියෙනවා නම් දැන් අනාගතයේදී මොකක්ද වෙන්නේ කියන කාරණේනේ අපි බලන්නේ. එහෙම මොකක් හරි දෙයක් තියෙනවා නම් ඔන්න ඉදිරියේදී ඔයාට දැනගන්න ලැබෙනවා. ඔයාගේ මේ ජීවිතයට බලපාන කාන්තා ශක්තිය හොඳකටද නරකටද කියන කාරණේ ඔයාට දැනගන්න ලැබෙනවා. ඒක දැනගන්න උත්සාහ කරන්න එපා. මෙහෙම දෙයක් තියෙනවද කියලා හොයන්න යන්න එපා. එහෙම හොයන්න ගියොත් ඔය අමාරුවේ වැටෙනවා. මේ යුනිවර්ස් එකෙන්ම ඔයාට දන් වයි. එහෙම දෙයක් තියෙනවා නම් කියන කාරණේ ඔයා හොඳට මතක තියාගන්න. ඒ වගේම තමයි අතීතයේ හිටපු කෙනෙක්ව අමතක කරන්න බැරුව ලත වෙන අය මේ රීඩින් එක බලනවා කියන්න ඕනේ. ඉදිරියේදී ඔයාලා ඉක්මනට ඒ අයව අමතක කරලා ජීවිතේ ඉස්සරහට යයි. ඒ වගේම තමයි ගොඩක්ම ඉදිරි කාලෙදී ඔයාලා තනියම ඉන්න බලයි. තනියම තමන්ගේ කාමරයට වෙලා
සමහර අය ඉතින් කොහොමත් කාමරයකට වෙලා ඉන්න අය මේ රීඩින් එක බලනවා වෙන්න පුළුවන්. එහෙම නෙවෙයි මං කියන්නේ. ටිකක් සමාජයෙන් ඈත් වෙලා තමන් එක්ක ලං වෙන කාලයක් ඉස්සරහට එයි කියන කාරණේ වාට කියනවා. ඒ එක්ක ඔයා අපි කිව්වොත් හරි ලස්සන විදිහට ඔයාව වෙනස් කරගනි කියන කාරණේ ඉස්සරහට කියන්න පුළුවන්. ඔයා දැන් මොන වගේ ප්‍රශ්න වල හිටියත් ඒ ප්‍රශ්න වලින් පාඩම් ඉගෙනගෙන ලස්සන පාත් එකක් ඔයා හදා ගන්නවා කියන කාරණේ ස්ථිරයි. ඒ වගේම තමයි කතන්දර හදන කෙනෙක්ව දැනගනි ඔයා. එහෙම නැත්නම් ඔයාට ඉරිසියා කරන කෙනෙක්, ඔයාට වෛර කරන කෙනෙක් ගැන ඔයා දැනගනි කියන කාරණේ කියනවා. මේ අර ඉස්සර වෙලාම කියපු කෙනාම වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාට කොයිම හරි තැනක කතන්දරයක් හදපු කෙනෙක්ව ඔයා අඳුරගනි. එහෙම නැත්නම් මෙන්න මේ කෙනා ඔයාට කතන්දරයක් කියලා තියෙනවා කියන කාරණේ ඔයා දැනගනි. ඒක ගණන් ගන්න එපා. ඒ අයගෙන් ඈත් වෙලා ෂේප් වෙලා ඉන්න. ඕනකට වඩා ඔයාගේ හිතට දුකක් දෙන්න යන්න එපා. මොකද ගොඩාක් අය මට මේ කෙනා මෙහෙම කතාවක් කියලා තියෙනවා කියලා දුක් වෙන්න පුළුවන්. ඒ තැනට යන්න පුළුවන් කියලා පෙන්නනවා. දුක් වෙන්න එපා කිසිම කෙනෙක් කියන කාරණාවකට. මොකද ඔයාට මොන වගේ වචනකින් කවුරු කොහොම බැන්නත් ඔයා කවුද කියන දේ දන්නේ ඔයා විතරයි. ඒ නිසා ඔය මිනිස්සුන්ට ඔයා කවුද කියලා තීරණය කරන්න ඉඩ දෙන්න එපා. පහඩුවේ ගණන් ගන්න නැතුව ඒගොල්ලොත් එක්ක රණ්ඩු සරුවල් ඇති කරගන්න නැතුව පහඩුවේ ඉන්න. ඒ කෙනා ඔයාගේ වටිනාකම දැක්කේ නැහැ කියලා කිසිම ගැටලුවක් නැහැ. මේ යුනිවර්ස් එකට ඔයාගේ වටිනාකම පේනවා. ඒක මතක තියාගෙන ඉස්සරහට යන්න. ෆයිනලි ඔයාට කියනවා ඉදිරියේදී ඔයාගේ ජීවිතේ ඔයා ලොකු දෙයක් කරගන්නවා. ඔයාගේ පවර් එක වැඩි වෙනවා. ඔයා වැටිලා නම් ඉන්නේ ඔයා නැගිටිනවා. ඔයාට කරන්න බැරි දේවල් ඔයා කරනවා. හරිම ලස්සනට. ඔයාගේ ශක්තිය හිතේ හයිය වැඩි කරගෙන හරිම ලස්සනට ඔයාගේ ජීවිතේ ගොඩනගා ගන්න කාලයක් ඉස්සරහට එනවා. ඒක ගොඩක් අයට බලන් ඉන්න බැරි වෙයි. ගොඩක් අයට ඔයා යන පාත් එක දැකලා රැට නිින්ද යන එකක් නැහැ කියලා කියනවා. ඒක ඔයා විශ්වාස කරයිද දන්නේ නැහැ. හැබැයි අනිවාර්යෙන් එහෙම දෙයක් තියෙනවා. ඒ විදිහට ඒ තරමට ඔයාගේ ජීවිතේ ඔයා මාර පිම්මක් පයින්නවා. එහෙම නැත්නම් අර ගැම්ම ගන්නවා කියන කාරණේ මට කියන්න පුළුවන් මේ රීඩින් එකේ පෙන්නන විදියටම. ඒ වගේම තමයි අර කිව්වා වගේ මොකක්ම හරි තීරණයක් ගනි. ඒ තීරණෙත් එක්ක සමස්තයක් විදියට මම වගේ ඔළුවට යන්න සමස්තයක් විදියට කෙටියෙන්ම කිව්වොත් මාර ගැම්මක් ගන්න කාලයක් ඉස්සරහට එනවා. පුදුම විදිහට ජීවිතේ ලස්සනට වෙනස් කරගෙන ප්‍රශ්න හමුවේ පුදුමාකාර විදිහට ඒ ප්‍රශ්න කාගෙන හරි නැගිටලා ජීවිතේ අලුත් පාත් එකක් ඕපන් වෙනවා කියන කාරණේ තමයි මේ රීඩින් එකෙන් වාට කියන්නේ. සහාර මං කියපු කාරණාත් ටිකක් මතක තියාගෙන ඉන්න. එහෙනම් අපි තවත් දවසක මේ වගේ ලස්සන රීඩින් එකකින් හමු වෙමු. පරිස්සමෙන් hina වෙලා සතුටින් ඉස්සරහට යන්න.